උඹ කුහකයි උඹ මෙතන ශිෂ්‍යත්වය පාස් වෙලා ගිහලා උඹ වැඩේ කරගත්තා. දැන් අනිත් තුන් කරගන්න එක උඹට ප්‍රශ්නයක්. ඕකනේ හිතෙන්නේ දැන් මම මේක කිව්වහම. ඔව්. හැබැයි ඒක නෙමෙයි මම මේ කියන්නේ. මේක කියලා තියන්න ඕන අනිවාර්යෙන් මේ කතන්දරය ඇතුළේම මේක තියෙන්න එපේ. නැත්නම් මේ ෆයිල් එකට ඒකත් දාන්න එපේ. මම කියන්නේ දැන් ලංකාව විතරක් නෙමෙයි ලෝකේ තියෙන්නේ. අනිත් එක ලංකාවට නෙමෙයි ලෝකේ කරගෙන. එතකොට පිට රටවල් වලත් පොඩි කාලේ ළමා කාලයක් ගෙවනවනේ. අනිවාර්යයෙන්. උන්ගේ රටවල් වලත් ඉස්කෝල තියෙනවනේ. මම කියන්නේ හැම රටම නෙමෙයි. හැබැයි බහුතරයක් රටවල් වල ඔය හැම ඉස්කෝලයකටම තියෙන්නේ එක අධ්‍යාපන ක්‍රමයක්. එකම පහසුකම්. අපි වගේ මේ දකුණු ආසියාවේ පොඩි රටවල් වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ග්‍රාමීය පැත්තට යද්දි අනිත් මොන මගුල වුණත් ගුරුවරු නැහැ. හරියට කියනවා නම් අර ලොකු ඉස්කෝලේ පොඩි ඉස්කෝලේ. එතකොට මම ලොකු ඉස්කෝලයකට ගියේ එකෙක්. මං කියන්න හදන්නේ ගමේ ඉස්කෝලේටත් ඇයි බැරි කොළඹ තියෙන පහසුකම් ටික දෙන්න. කොළඹ ඉස්කෝලේ කියලා හෙන එකක් මවලා පෙන්නන්නේ ඇයි?